ඉතින් අද අපි ඔයාලත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ තියෙන විශේෂිත පුදබිමකට. ඒ වගේම විශේෂිත පරිසර පද්ධතියක් මේ භූමියේ තියෙනවා. ඉතින් මේ භූමියට කියන්නේ සිතුල්පව්ව කියලා. සිතුල්පව්ව ඔයගොල්ලෝ හැමෝම අහලා තියෙන එකක්. කතරගම ප්‍රදේශයෙන් තමයි අපි මේ සිතුල්පව්වට එන්නේ. ඇත්තටම ලංකාවේ හුදෙකලා වුණු පුදබිමක් මේක. ඉතින් අපි බලමු මේ සිතුල්පව්ව අපිට කොයිතරම් වටින තැනක්ද, කොයිතරම් වටින දෙයක් මේකේ තියනවාද කියලා. අපි යමු මේ සිතුල්පව්ව රජමහා විහාරය වන්දනා කරගන්න. ඉතින් මේක මේ තරමක කන්දක් සහිත භූමියක තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම විශේෂයෙන් මේ සිතුල්පව්ව පුදබිම නිර්මාණය කරන්න මුල් වෙලා තියෙන්නේ අපේ පැරණි වටිනා රජ කෙනෙක් වන කාවන්තිස්ස රජුරුව විසින්. මේ කාවන්තිස්ස රජුරුවන් විසින් නිර්මාණය කරපු මේ පුදබිම පසු කාලීනව වෙනත් රජවරු විසින් අලුත් වැඩියා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තව විශේෂම කාරණාවක් මේ පුදබිම සම්බන්ධව අපිට දැනගන්න පුළුවන්. ඒ තමයි විහාර මහදේවිය දරුවෙක් බලාපොරොත්තුවෙන් බාරයක් වීමට ඇවිල්ලා තියෙන්නේ මේ පුදබිමට තමයි. ඉතින් ඇත්තටම අපි ඒ ගැන සම්පූර්ණ විස්තරයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නම්. මේ පුදබිම සම්බන්ධව විස්තරයක්. දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ කිරින්ද ග්‍රාම සේවා වසමට අයත්ව යාල අභය භූමිය සතු වනාන්තරයේ මැදින් වූ තරමක් දුෂ්කර වූ නමුත් සුන්දර ස්වභාව ධර්මයකින් පිරි වටපිටාවක් සහිත මාර්ගයක ගමන් කිරීමෙන් අනතුරුව කාවන්තිස්ස රජතුමා විසින් නිර්මාණය කරන ලද මෙම ඓතිහාසික පුදබිම හමු වෙනවා. යාල වනෝද්‍යානයට අයත්ව පිහිටා ඇති ගස්වැල් වනසතුන්ගෙන් සපිරි කඳුපන්ති කිහිපයකින්ම සමන්විත යාල අභය භූමියේ කලාපාංක එකෙහි මෙම පුදබිම පිහිටා තිබෙනවා. අතීතයේ මෙම පුදබිම චිත්තල පබ්බත, චිත්තල පවන යන නම් වලින් හඳුන්වා තිබෙනවා. කාවන්තිස්ස රජතුමා ස්තූප, ධර්මශාලා, සංඝාවාස ශාලා, දානශාලා, උපෝසථශාලා, ගිමන්හල්, සක්මන් මළු, වැව්, පොකුණු ආදී විහාරස්ථාන අංගයන්ගෙන් සමන්විතව මෙම පුදබිම නිර්මාණය කොට දින 7ක් උත්සව පවත්වා 12000ක් පමණ මහරහතන් වහන්සේලා වැඩම කරවා සහදේව මහරහතන් වහන්සේට සංඝසතු කොට පූජා කර තිබෙන බව සඳහන් වෙනවා. මතුව රට පාලනය කරන මහරජ, යුව රජාදීන් මෙම පින්භූමිය ආරක්ෂා කළ යුතු බවට ව්‍යවස්ථාවක්ද පනවා තිබෙන බව කියවෙනවා. සිතුල්පව්ව රජමහා විහාරයට කොළඹ සිට කිලෝමීටර් 242ක් පමණද, කතරගම සිට කිලෝමීටර් 16ක් පමණද, තිස්ස මහාරාමයේ සිට කිලෝමීටර් 25ක් පමණද වෙනවා. සිත් අලවන පර්වතය යන අරුත ඇතිව හඳුන්වනු ලබන සිතුල්පව්ව පුදබිමේ මහ සිතුල්පව්ව පර්වතයේ මුදුනේ ඇති සෑය කාවන්තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද ප්‍රධාන ස්තූපිය ලෙස සැලකෙන අතර මෙම සෑයේ දැන්වස රියන් 30ක් පමණ වෙනවා. දිගින් සතුපුම් 18ක්ද පළලින් සතුපුම් 9ක්ද පමණ වන භූමි භාගයක පැතිර පවතින මෙම පුණ්‍ය භූමියේ පිහිටා ඇති ප්‍රදේශය ගුරුත්වාකර්ෂණය අඩු ප්‍රදේශයක් වන අතර රමණීය වූ වටපිටාවකින් සමන්විත විතරාගී උත්තමයන් වහන්සේලා නිදහසේ වැඩ සිටි අතිශ්‍රේෂ්ඨ පෞරාණික උතුම් අරහන්තක භූමියක් වනවා. මෙම තේජාන්විත පින්බිමෙහි මහා සිතුල්පව්ව කන්ද අඩි 413ක් පමණ උසින් වන බවද, ඊට නැගෙනහිරින් පිහිටා ඇති කුඩා සිතුල්පව්ව කන්ද අඩි 450ක් පමණ උසකින්ද යුක්ත වන බව කියවෙනවා. මහා සිතුල්පව්ව කන්ද මුදුනේ ඇති සෑයට මදක් පහළින් බෑවුමේ වන ගල් ගුහාව කටාරම් කොටා ගල්ලෙනක් බවට පත්කොට සතපෙනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකර ඇත්තේද කාවන්තිස්ස රජතුමා බව කියවෙනවා. එමෙන්ම මෙම කඳුවලල්ල වටා ස්වභාවික වූ ගල් ගුහා ගල්ලෙන් බවට පත්කොට සංගරන්නේට වැඩ සිටි හැකි ආකාරයට ලෙන්
කුටියෙන් කුටිය සකස් කොට සක්මන් මළු සකසා පැන් පොකුණු තුරු ඇලළු වලින් සමන්විතව මෙම පුදබිම නිර්මාණය කර ඇති බව සඳහන් වෙනවා. දුටුගැමුණු කුමරුන් හා සද්ධාතිස්ස කුමරුන් මෙම පුදබිමෙහි වැඩවසන ලද කසබු හා උපාලි යන හිමිවරුන්ගෙන් අධ්‍යාපනය ලබා ඇති බවත්, දුටුගැමුණු රජතුමා එළාර රජු සමග යුද්ධයට යාමට ප්‍රථම මෙම විහාරස්ථානයේ වැඩ සිටි සංඝරත්නය උදෙසා දානයක් පූජා කොට ඇති බවත් සඳහන් වෙනවා. දුටුගැමුණු රජතුමා, වළගම්බා රජතුමා, වාතිකාභය රජතුමා, අමණ්ඩගාමිණී රජතුමා ඇතුළු රජවරු 38 දෙනෙකුගේ පමණ අනුග්‍රහය මෙම පුදබිම වෙත ලැබී ඇති බව කියවෙනවා. වසභ රජතුමා විසින් සිතුල්පව්ව මහ වෙහෙර වටා පරිවාර ස්තූප 10ක් පමණ නිර්මාණය කර ඇති බවත්, ක්‍රිස්තු වර්ෂ 659 දී විපුල රජතුමා විසින් මෙම විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා ගමක් පූජා කොට ඇති බවත් සඳහන් වෙනවා. මීට අමතරව දුටුගැමුණු රජුගේ දසබල යෝධයන් වන නන්දිමිත්‍ර, වේලසුමන, ගෝඨායිම්බර යන අයගේ ළමා කාලය මෙම පුදබිම ඇසුරේ ගෙවී ඇති බවත් කියවෙනවා. ශ්‍රී ලංකාවේ පබ්බත ක්‍රමයට සැකසුණු විහාරස්ථානයන්ගෙන් දැන් වැඩිම ලෙන්ලිපි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනුයේ මිහින්තලේ පුදබිමෙන් වන අතර එය 73ක් වනවා. මිහින්තලේ පුදබිමට පසුව දැනට වැඩියෙන්ම ලෙන්ලිපි ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ මෙම සිතුල්පව්ව පුදබිමෙන් වෙනවා. එම ලෙන්ලිපි ප්‍රමාණය 66ක්ද වෙනවා. මෙම පුදබිමෙන් විවිධ ප්‍රමාණයේ ලෙන් 100ක් 130ත් අතර ප්‍රමාණයක් ගවේෂණ වලින් දැනට සොයාගෙන තිබෙනවා. පාවන්තිස්ස රජ සමයේ සිට වළගම්බා රජ සමය දක්වා සියලුම රජවරුන් වගේ මෙම පින්බිමෙහි වැඩවසන ලද සංඝරත්නය උදෙසා සියලු අයුරින් අනුග්‍රහ කළ බව සෙල්ලිපි 32ක පමණ සඳහන් වන බව කියවෙනවා. අනුරාධපුර යුගයේ වළගම්බා රජ සමයේදී පැමිණි බැමිණිතියාසාය නම් වූ දුර්භික්ෂය අනුරාධපුරයේ සීගිරිය, පොළොන්නරුව, මාතලේ, මිහින්තලය ආදී ප්‍රදේශවලට පැතිර යන අතර මෙම ප්‍රදේශවල වැඩවසන ලද සංඝරත්නයට ආහාර පාන හිඟ වී ඇති අතර මෙම සංඝරත්නයේ ආහාර පාන ඇති ප්‍රදේශ සොයා වැඩම කොට තිබෙනවා. රුහුණ ශාස්ත්‍රීකය සිටු ආහාර පාන සුලමේ සිටු රහතන් වහන්සේලා රුහුණේ තිස්ස මහාරාමයේ නම් වූ ග්‍රාමවාසී විහාරය වෙත වැඩම කරන්නට කතිකා කොට තිබෙනවා. නමුත් මේ වන විට අනුරාධපුර දුර්භික්ෂය රුහුණද දරුණු ලෙස වෙලාගෙන තිබෙනවා. ඉතා දරුණු වසංගත රෝග බෝවී මිනිසුන් දහස් ගණනින් මිය ගොස් තිබෙනවා. තවත් සමහර ජනතාව රුහුණ අත්හැර ගොස් තිබෙනවා. රුහුණේ ඇලදොල, වැවපොකුණු, ගංගා සිමී ගොස් සිතුල්පව්වේ වැඩවසන ලද රහතන් වහන්සේලාද ආහාර පාන නොමැති වී තිබෙනවා. ඉතින් මේ දරුණු දුර්භික්ෂය රහතන් වහන්සේලාට ආහාර පාන නැති කරද්දී මෙම සිතුල්පව්වේ විසූ 12000ක් පමණ වූ රහතන් වහන්සේලා තිස්ස මහාරාම සේනාසනයේ වෙත වැඩම කරන්නට තීරණය කරනවා. මේ වන විට තිස්ස මහාරාම සේනාසනයේ වැඩවසන ලද 12000ක් පමණ වූ රහතන් වහන්සේලාද මෙම දුර්භික්ෂයෙන් ආහාර පාන නොමැතිකමින් සිතුල්පව්වේ ආහාර පාන ඇතැයි සිතා සිතුල්පව්වට වැඩම කරන්නට තීරණය කර තිබෙනවා. මෙසේ ආහාර සොයා දෙපැත්තෙන් වැඩම කරන රහතන් වහන්සේලා දෙපිරිස හිරිකන්දරාව නම් වූ වැව සමීපයේදී රහතන් වහන්සේ දෙපිරිස මුණ ගැසී තිබෙනවා. දෙපිරිස මුණ ගැසී කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහරහතන් වහන්සේලා දෙපිරිසම දැනගෙන තිබෙනවා රෝහණ දේශයේ කිසිදු අයරකින් එකදු රහතන් වහන්සේ නමකටවත් ආහාර සොයා ගැනීමට නොහැකි බව, විපාසයට පෑන් පොඩ්ඩක්වත් සොයාගත නොහැකි බව දැනගන්නා 24000ක් වූ රහතන් වහන්සේලා නැවතත් සිතුල්පව්ව පුදබිම වෙත වැඩම කොට තිබෙනවා. අනතුරුව මෙම 24000ක් වූ රහතන් වහන්සේලා කතිකාවකින් අනතුරුව මෙම සිතුල්පව්ව පුණ්‍ය භූමියේදී නිරාහාරව පිරිනිවන් පාන්නට තීරණය කරනු ලබනවා. ඉතින් එදායේ මහරහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑමත් සමගම මෙම සිතුල්පව්ව පුණ්‍ය භූමියේ පරිහානිය පටන් ගන්නවා.
ටිකින් ටික වල්මිහි මහ ගණවනාන්තරයක් බවට පත්වන මෙම භූමිය අලි, කොටි, වලසුන් වාසස්ථානයක් වනවා. මෙසේ පරිහානියට පත් වූ මේ පින්බිම නැවත 1918 දී සොයාගෙන තිබෙනවා. ගාල්ල කලගේ නිමිරත්න නාහාමි 1918 වසරේදී මෙම ප්‍රදේශයට වැඩම කොට ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කොට 1918 වසරේ අගභාගයේදී මෙම සිතුල්පව්ව පුණ්‍ය භූමිය බෞද්ධ ජනතාව වෙත සොයා දී තිබෙනවා. 1936 වසරේදී මේ පින්බිමට පැමිණීම සඳහා මාර්ගයක් සකස් කිරීමෙන් අනතුරුව 1939 වර්ෂයේදී මේ මහසෑය පිළිසකර කිරීම ආරම්භ කොට තිබෙනවා. මෙම මහසෑය පිළිසකර කිරීමේ අවසන් කොට 1959 වර්ෂයේදී කොත්ප ලැබීම සිදු කොට තිබෙනවා. පළමු ශ්‍රී ගුණගම නාහිමිගෙන් පසුවද මිනිස් පුලුතක් නොමැතිව මහවනයේ පිහිටි මේ සිතුල්පව විහාරයේ භාරකාරීත්වයට පැමිණි සීලම ස්වාමීන් වහන්සේලා අද අප මේ දකින සිතුල්පව විහාරය මේ මට්ටමට ගෙනීමට ඉමහත් වෙහෙසක් දරා තිබෙනවා. අද වන විට වාර්ෂික පොසොන් පින්කම් ඉතා උත්කර්ෂවත් අන්දමින් දායක ප්‍රජාවගේ පූර්ණ අනුග්‍රහයෙන්ද රජයේ අනුග්‍රහයෙන්ද මෙම පුණ්‍ය භූමියේදී සිදු කරනු ලබනවා. පස්වන සියවස වන විටදී මේ පුණ්‍ය භූමිය හා මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටි තෙරුන් වහන්සේලාගේ කීර්ති රාවය ලක්දිවින් නොනැවති ලෝකයේ පුරාමත් ලෝකයෙන් නොනැවති දෙව්ලොව බ්‍රහ්මලොව දක්වාත් පැතිර තිබූ බව ඉතිහාසය සඳහන් කරනවා. මලියදේව මහරහතන් වහන්සේ, ධම්මදින්න මහරහතන් වහන්සේ ආදී සුප්‍රසිද්ධ මහරහතන් වහන්සේලා 1200ක් පමණ හා ගණන් කළ නොහැකි ප්‍රමාණයක් මගපලලාභීන් මිහි කළ මෙම පුණ්‍ය භූමිය සිතුල්පව මහවිහාරය ලක්දිව ප්‍රධානතම ආධ්‍යාත්මික හා ශ්‍රී ලංකාදීපයේ සබාමත් කළ පින්බිමක් ලෙස ඉතිහාසයේ පටන් හඳුන්වා තිබෙනවා. ඉලනාග රජතුමා විසින් ලියා තබා ඇති මෙම සිතුල්පව විහාරය වෙත ලබා දී ඇති ඉඩකඩම් පිළිබඳ ඉපැරණි අංක ක්‍රමයක දක්වා ඇති පර්වත ලිපියක්ද දැනට සොයාගෙන ඇති බව සඳහන් වෙනවා. සිතුල්පව කන්දේ බෑවුමක ඉදිකොට ඇති සිතුල්පව ලෙන් විහාරය දිගින් අඩි 67ක් සහ පළලින් අඩි 30ක්ද පමණ මෙහි නිර්මාණය කොට ඇති පිළිම වහන්සේ අඩි 37ක් පමණ වන බවද පැවසෙනවා. මේ සිතුල්පව භූමියේදී තවත් ඕගලන්ට දැක ගන්න පුළුවන් වන්දනා කර ගන්න පුළුවන් ප්‍රධාන ස්ථානයක් තියෙනවා. එතනට කියන්නේ ඓතිහාසික කුඩා සිතුල්පව්ව කියලා. ඉතින් මෙතන මේ ඉගොඩ වෙලා ඇවිල්ලා ඇත්තටම මතක තියාගන්න මෙතන ඉන්න මේ ආමි එකේ මහත්තයෙක් එක්කලා මේ ගමන යනවා නම් ඕගලන්ට ගොඩක් හොඳයි. මොකද මේ හරිය වනසත්තු ගොඩක් ගැවසෙන ප්‍රදේශයක්. ඒ නිසා මෙතනට යද්දී අමතක කරන්න එපා මේ පෞරාණික ගල්කුටිය කියන තැනදී ඕගොල්ලෝ අවසර අරන් මේ කුඩා සිතුල්පව්ව වඳින්න යන්න. විශේෂයෙන් අපි අමතක කරන්න හොඳ නැහැ මේ පුරාණ චාරිත්‍රවල ලොකු වටිනාකමක් තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ නවක පරපුර මේ චාරිත්‍ර ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් ඔයගොල්ලෝ අමතක කරන්න එපා වන්දනාව වෙන පිරිසක් නම් ඔයගොල්ලෝ මෙතනදී මේ බුදුරජාණන් වහන්සේ වැඳලා අවසර අරගෙන මේ උඩට නගින්න. ඉතින් ඇත්තටම තවත් අපි ආරාධනා කරනවා ඔයාලට මේ සිතුල්පව්ව කියන ස්ථානයේ නියම විදිහට වන්දනා කරන්න නම් මුළු දවසක් පුරාවට මෙතන ඔයගොල්ලෝ ඉන්න ඕනේ. ඇත්තටම විශේෂයෙන් 12000ක් වූ මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලා මේ භූමියේ වැඩ ඉන්නවා. ඒ වැඩම කරවල මේ සෑ බැඳලා තියෙනවා. ඉතින් බොහෝ පුණ්‍යවන්ත බොහෝ වටිනා ස්ථානයක් මෙතන. ඉතින් එහෙනම් අපි යමු කුඩා සිතුල්පව්ව දැක බලා ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේ භූමියේ ගොඩක් දකින්න තියෙනවා. මේ උතුම් මහරහතන් වහන්සේලා විසින් බණ භාවනා කරන්න පහසුව සකසගත්තු මේ කටාරම් කොටපු ගල් කුටි වල ගොඩාක් දකින්න තියෙනවා මේ ගල් කුටි හැම තැනම. ඉතින් ඇත්තටම මේ කාරණාව අපි අධ්‍යයනය කරද්දී අපිට තේරෙනවා අපේ අතීත කාලේ කොයිතරම් සස්ක්‍රීකව මේවා තිබිලා තියෙනවද. 12000ක් රහතන් වහන්සේලාට දන් පිළිගන්නනවා, දන් සකසනවා කියන එකටත් විශාල ශ්‍රමයක් ධනයක් වැය කරන්න ඕන. නමුත් ඒ වගේ යුගයක් මේකේ තිබිලා තියෙනවා.
ඒ කාලෙදී. කුඩා සිතුල්පව්ව දෙසට ගමන් කරද්දී හමුවන යෝධ කුඩයක ආකාරයට පැතිර ගිය ගල් කුඩයක් හමුවන අතර වසභ රජතුමා විසින් කටාරම් කොටා නිර්මාණය කොට ඇති බව කියවෙනවා. මෙම ගල් කුඩයට පුද්ගලයන් 200කට පමණ වැස්සෙන් නොතෙමී සිටිය හැකි බවද සඳහන් වෙනවා. දැන් අපි ඉන්නේ මේ ගල් කුඩය කියන තැන. ඇත්තටම මේක විශේෂ තැනක් මේ සිතුල් පව්ව භූමියේ තියෙන මේ විශේෂයෙන් මේ ගල් කුඩයක් හැටියට මේ කටාරම් කොටලා ගොඩක් මහරහතන් වහන්සේලා වැඩ හිටපු තැනක් මේ. ඉතින් මේකත් ඔයගලන්ට දැකලා බලා ගන්න පුළුවන් මෙතනදී. කනිට්ටතිස්ස රජතුමා විසින් ඉදිකරන ලද උපෝසථාගාරයක නටබුන්ද මෙම බිමෙහි දක්නට ලැබෙන බව පැවසෙනවා. කාවන්තිස්ස රජතුමා බුද්ධ ශාසනය දෙසා කළ සේවාවේ අග්‍රගණ්‍ය වූ ස්ථානයක් වන මේ සේරුවාවිල පුදබිම දැමිනිතියා නියං සාගතය හමුවේ වීතරාගී උත්තමයන් වහන්සේලාගේ පිරිනිවන් පෑමත් සමගින් පරිහානියට පත්ව වල් බිහිවි ජනශූන්‍ය කලාපයක් බවට පත් වූ මෙම රමණීය පරිසරයක පිහිටි පෞරාණික වූ අතිශ්‍රේෂ්ඨ උත්තම අරහන්තක භූමිය ගුණරත්න නාහිමියන් විසින් සොයා ගැනීමෙන් පසුව රාජ අනුග්‍රහය හා වෙනත් අනුග්‍රාහක දායකත්වයන් සමගින් විහාරාධිපති වහන්සේලාගේ හා උතුම් වූ සංඝරත්නයේ උදාර වූ මෙහෙවරත් සමගින් බබලන්නා වූ වත්මන් මේ පුණ්‍ය භූමිය කාවන්තිස්ස රජතුමා පැනවූවායයි පැවසෙන ව්‍යවස්ථාව අමතක නොකොට මත පරපුරටද වන්දනා කළ හැකි අයුරින් රැක ගැනීම ලක්වැසි සමගීම වගකීම වන්නේය. විශේෂයෙන් ඔයාලා මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ යාල අභය භූමියේ කොටසක්. ඉතින් විශේෂයෙන්ම වල්ලලි නිතර ගැවසෙන ප්‍රදේශයක්. ඒ වගේම වන සතුන්, කුළුහරක්, වල්ලූරන්, වලසුන් වගේ ටිකක් දරුණු සතුන් මේ භූමියේ ඉන්නවා. ඔයාලා ඊටාම ප්‍රවේශමෙන් මේ භූමිය පරිහරණය කරන්න ඕනේ. විශේෂයෙන්ම ජීවිත හානි කරගන්නේ නැති වෙන්න ඔයගොල්ලෝ වග බලා ගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ සංවරකම ඊටාම වටිනවා. ඔයගොල්ලන්ට පහසුවෙන් මේ භූමිය වැඳගෙන යන්න. ඔයාලට මෙතනට ආපුවම දැක ගන්න පුළුවන් ගොඩාක් හුදකලා වෙච්ච පොදබිමක් තමයි මේ පොදබිම. ඉතින් ඒ නිසා මෙතන දුෂ්කරතා තියෙන නිසා මෙතන ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් මේ පහම් පූජාවල් තියෙනවා. මේ සිතුල් පව්වේ දෛනිකව තියෙන පහම් පූජාවල් වලට මේ එක් දිනක ආලෝක පූජාවක් දායක වෙන්න පුළුවන් ඔයාලට. ඒ වගේම අඩ දිනක පහම් පූජාවකට දායක වෙන්න පුළුවන්. අමතක කරන්න එපා මෙතනට එන පිරිස මේ දායකත්වයේ ඊටාම වටින එකක්. මොකද ගොඩාක් හුදකලා වෙච්ච දුෂ්කර ප්‍රදේශයක්. ඒ නිසා ඔයගොල්ලෝ අමතක නොකර මේ ස්ථානයට ඒ දායකත්වයක් දෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඇත්තටම පොඩි දරුවන්ට සහ තරුණ පිරිසට ඊටාම වටිනා ශාකයක් මෙතන තියෙනවා. මේකට කියන්නේ රන් තෙලඹු කියලා. ඒ ඔයගලන්ට දැක ගන්න පුළුවන් මේ ස්ථානෙට આવොත් මේ රන් තෙලඹු ශාකය. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ උතුම් පුදුබිම වන්දනා කරගන්න. ඔයගොල්ලෝ ශ්‍රද්ධාවෙන් යුතුව පැමිණෙන්න කියලා. ඉතින් විශේෂයෙන් මම ඔයගලන්ව දැනුවත් කරන්නම් මේ පුදුබිම ඉතා පිරිසිදුව සුන්දරව පවත්වාගෙන යන එකක්. ඉතින් විශාල විදිහට ශ්‍රමයක් දරනවා මේක නඩත්තු කරන්න. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න මෙතන අපවිත්‍ර කරන්න එපා. අනිත් එක මේ කුටි සෙනසුන් වල ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරනවා. ඒ නිසා ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව මේ තැන වන්දනා කරගන්න. ඉතින් අපි විශ්වාස කරනවා මේ සිතුල් පව්ව පුදබිම ගැන ඔයාලට යම් පොඩි අවබෝධයක් ආවා කියලා. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී මීටත් වඩා සම්පූර්ණ වූ වීඩියෝ එකක් ඔයගලන්ට මේ පුදුබිම ගැන දෙන්න. ඉතින් අපි ඔයාලට නැවතත් ආරාධනා කරනවා මේ සුන්දර ස්ථාන නරඹන්න, මේ පුණ්‍යවන්ත ස්ථාන වන්දනා කරගන්න කියලා. විශේෂයෙන් නවක පරපුර මේ ගැන වටිනා අදහසක් ගන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් හැම දිනාටම සුබ දවසක්. තවත් සුන්දර වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු.